සපා එකක්. මේක රතු කියලා තමයි කියන්නේ. බලමු කියලා. කැරට් 3.10යි තියෙන්නේ. මේක පළු තරාසන දෙකක් තියෙනවා මේකේ. ඒ තරාසන දෙක මගහැරලා ගලක් හදන්න බෑ. මේ පළුදු දෙක තියලා තමයි ගල හදන්න වෙන්නේ. මෙන්න මේ අතර තමයි මේ ගලේ මූණ එන්නේ. ඔව් පොඩි ගලක් හැදෙන්නේ කැරට් එකක වගේ ගලක් තමයි මේකේ හදන්න පුළුවන් මලුක්කමට. පින් සපා එකක්. මලුක්කම. පොඩි ගලක් හැදෙන්නේ කැරට් එකක ගලක් හැදෙන්නේ මේකේ. ඒකට තමයි පළුත් එක්ක හදනකොට තමයි ගලට මලුක්කම කියන්නේ. රතු මලුක්කම. තව එකක් තියෙනවා. ඒකත් රතු. මේක රතු වුණාට මේක පර්පල් කලර් එක. පර්පල් එක. මේකත් මලුක්කමක්. පළුදුයි මේක. ගොඩක් පළුදු තියෙනවා. පළුදු අයින් කරලා හදන්න බෑ. මේකෙත් කැරට් එකක මලුක්කමක් තමයි හදන්න පුළුවන් මෙන්න මේ මූණ තියලා. මේ වගේ මූණට. දෝස අයින් කරලා හදන්න බෑ ගලක්. ක්ලීන් ගලක් හදන්න බෑ. පළුදු සහිතයි. මේකේ ඉතින් අර මේ කලර් එක එහෙම අර පින් සපා වගේ මෙහෙම මාකට් වෙන්නේ නෑ එහෙම ලොකු මිලවල් වලට. ඔව් පොඩි මිලවල් වලට තමයි යන්නේ. ඉතින් මේ වගේ ගලක ඉතින් කැරට් 3ක් තියෙනවා. මේක කැරට් එකක ගලක් තමයි හදන්න පුළුවන් මලුක්කම. දෝස නිසා. මේක නිල් පැන්සියක්. මේ නිල් පැන්සිය මේක ෆ්ලැට් ගලක්. මේකෙත් මැද තියෙනවා තරාසමක්. ඒක නිසා ඒක අයින් කරලා හදන්න බෑ. මේක කිරලා බලමු. ඒක කැරට් 6.85ක් තියෙනවා. මේක ෆ්ලැට් ගලක් නේ. මේකත් මලුක්කම. දෝසේ අයින් කරලා හදන්න බෑ. මේක මෙන්න මේ මූණට තමයි මේ ගල හදන්න පුළුවන් වෙන්නේ. ඔව්. දාලා මේක ෆ්ලැට් ගලක්. මේක අර කට් කපන්න එහෙම උසමදිනේ. යාන්තම් ෂේප් කරලා පට්ටම් බේරන එක තමයි. මේක ඉතින් කැරට් 6.85ක් තිබ්බට මේකේ කැරට් 3ක වගේ ගලක් තමයි මලුක්කමලත් හදන්න පුළුවන්. 2.5ක් 3ක් වගේ තමයි. මේක හැදෙන්නේ. ඒක මලුක්කම.